ලෝකයේම අවධානය ලංකාව පැත්තට හැරෙන විදිහේ හිතා ගන්නවත් බැරි පුදුම විදිහේ වාර්තාවක් තියන්න පසුගියදා අපේ රටේ වෛද්‍යවරු කණ්ඩායමක් සමත් වුණා. මේ පුදුම හිතෙන වාර්තාව තියලා තින්නේ ශල්‍ය කර්මයක් සිදු කිරීමෙන්. මේ ආරංචිය අපිට අහන්න ලැබෙන්නේ ත්‍රිකුණාමලයේ පැත්තෙන්. ත්‍රිකුණාමලයේ මහරෝහලේ දක්ෂ වෛද්‍යවරු පිරිසක් එකතු වෙලා වෛද්‍ය විද්‍යාවේ අලුත්ම ලෝක වාර්තාවක් තියන්න සමත් වෙලා තියෙනවා. මුත්‍රා කිරීමේ දැඩි අපහසුතාවයක් නිසා ත්‍රිකුණාමලයේ මහරෝහලට 52 හැවිරිදි පුද්ගලයෙක් ඇතුළත් වෙලා තියෙනවා. ඊට පස්සේ වෛද්‍යවරු පරීක්ෂා කරලා බලද්දි තමයි දැකලා තියෙන්නේ මෙයාගේ වකුගඩුවේ දැවැන්ත කලක් තියෙනවා කියලා. මේක නිකන් සාමාන්‍ය මුත්‍රා ගලක් නෙමෙයි. බරින් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 100ක් වෙන අතිවිශාල එකක්. ඒ වගේම මේක සෙන්ටිමීටර් 21ක් පමණ දිගින් යුතු හිතා ගන්නවත් බැරි තරමේ ලොකු ගලක්. මුල් වාර්තාවල මේ මීටර 21ක් ලෙස වැරදීමකින් සටහන් වෙලා තිබුණත් මේ සෙන්ටිමීටර් 21ක පමණ දිගකින් යුතු බව තමයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ. පසුගිය 14 වෙනිදා කරපු ඉතාමත් සාර්ථක ශල්‍ය කර්මයකින් පස්සේ මේ ගල සම්පූර්ණයෙන්ම එළියට ගන්න අපේ වෛද්‍යවරු පිරිසක් සමත් වෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව මීට කලින් ලෝකයේ ලොකුම වකුගඩු ගල ඉවත් කරලා තිබුණේ 2003 අවුරුද්දේ ඒ බ්‍රසීලයේදී. ඒ ගලේ බර වුණේ කිලෝග්‍රෑම් 1.9ක් විතරයි. ඒ ත්‍රිකුණාමලයේ අපේ වෛද්‍යවරු ඉවත් කරපු මේ කිලෝග්‍රෑම් 3.1ක ගලත් එක්ක අර අවුරුදු 20කටත් වඩා පැරණි ලෝක වාර්තාව අද ලංකාව ඉදිරියේ අලුත් වෙලා තියෙනවා. මේ ඓතිහාසික සැත්කමට නායකත්වය දීලා තියෙන්නේ වකුගඩු ශල්‍ය වෛද්‍ය ප්‍රහලත බාලක්‍රිෂ්ණන් මහතා. මීට අමතරව මේ සුපිරි වැඩේ පිටිපස්සේ හිටපු අනිත් දක්ෂ වෛද්‍යවරු තමයි වෛද්‍ය එම් රිෂ්ලි මහිල් මහතා, වෛද්‍ය ජේ.එම්. ඉස්සාන් මහතා, වෛද්‍ය සී ප්‍රහලතන් මහතා සහ නිර්වින්දන වෛද්‍ය අමිලා ජයකොඩි මහත්මිය. මේ තරම් අවදානම් සැත්කමක් සාර්ථකව නිම කරලා ලංකාවේ නම ලෝකයටම ගෙනිච්ච මේ දක්ෂ වෛද්‍යවරු කණ්ඩායමටම සුබ අනාගතයක් වෙනුවෙන් අපි හැමෝම එකතු වෙලා උණුසුම් සුබ පැතුම් එක් කරමු.